දේශපාලන භීෂණයෙන් වරක් අපි පක්ෂයේ අතුගාලා දාන්න උත්සාහ කරපු ව්‍යාපාරය. හැබැයි අපි ඒක නැගිට්ටා. අපිට නැගිටින්න හැකියාව ලැබුණා. අනන්ත ප්‍රතික්ෂේප කිරීම තිබ්බා. මතවාදී පිළිකුල් කිරීම තිබ්බා. හැබැයි ඒක හමුවෙත් අරමුණක් වෙනුවෙන් දශක ගාණක් ඒකායන බලාපොරොත්තුවක් තියාගෙන ජයග්‍රහණය කරා මේපු ව්‍යාපාරයක් තියෙන දේශපාලන පක්ෂයක් අපි. ඒ වගේම අපිට ලොවෙත් දිනන්න බෑ කියද්දි ලොවෙත් නැති වෙන්න දිනලා පෙන්නපු දේශපාලන ව්‍යාපාරයක් ගරු කතානායකතුමනි. ඒ හැකියාව, ඒ අදිෂ්ඨාන, ඒ මොටිවේෂන් එක අපිට තියෙනවා. අමාරුම පිච්චල හොඳටම බැට් කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. ඒක අපි කරලා පෙන්නලා තියෙනවා, ඉදිරියට කරනවා. මුලින්ම පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මටයි රෝහිත අබේගුණවර්ධනටයි නමක් පට බැන්දා වල් පැල දෙකක් පාර්ලිමේන්තුවට ආවා කියලා. කමක් නැහැ. අද ඇඹිලි පිටිය පැත්තේ ඕගොල්ලෝගේ MPP ගංජා පැලත් මේක ASCII තියෙනවා. ඒ ගැනත් මම මේ වෙලාවේ කියන්න ඕන වල් පැල ASCII ගංජා පැල ආපු එක ගැනත් කියන්න ඕන. ඒ වගේම ඊළඟට ඊයේ සමන්ත විද්‍යාරත්න මහත්තයා ගිහිල්ලා උමාඇල වැව් මං හිතන්නේ ඇල හදලා ගොවි සංවිධාන වලින් තාවකාලිකව වැලි කොට්ට ගහලා ඇල හැදුවා. ඒකල පිරිත් වතුර දැම්මා. බොහොම හොඳයි. ආණ්ඩුවට අපි කියනවා ආණ්ඩුව පිරිත් වතුර දාපු පළවෙනි වැඩේ ඔය. ආගම සිහි කරලා වැඩක් පටන් ගත්තා නම් ඒ ගැන මම සතුටු වෙනවා. මොකද පහුගිය මේ අවුරුද්ද තුල ආගම පැත්තකටවත් ගණන් ගන්න නැතුව තමයි මේ ආණ්ඩුව වැඩ කරේ. එක්කෝ මුස්ලිම් හින්දු ආගම, එක්කෝ ඉස්ලාම් ආගම, එක්කෝ බෞද්ධ ආගම, මොන ආගමක හරි ආගමක් නැතුව තමයි. පාදේශීය සභාවකවත් අඩුම වශයෙන් ආගම සිහිපත් කරේ නැහැ. ඒ නිසා මොකක් හරි ගස් ගල් වලටත් වදින එලායේ මොකක් හරි ආගම සිහිපත් කිරීම ගැන මම සතුටු වෙනවා මේ ආණ්ඩුව. මොකද මේ ඊයේ පිරිත් වතුර ටිකක් දාලා නැවත පටන් ගත්තා. මස්ත බාල්දු යන්න කියලා. රංගවල මහත්තයාත් ඉතින් ආපදා අස්සෙම මේකත් කියන්න ඕන. රංගවල මහත්තයාත් ආපදා අස්සෙම දැන් ආපදා දෙකක් කරගත්තා. එකක් ඔය පුටුවෙන් ආපදාවක් කරගෙන ඇයින් වුණා, ඊට පස්සේ ගිහලා තවත් ආපදාවක් කරගත්තා. රංගවල මහත්තයාට බැලුම් පුම්බන්න ඕනේ නැහැ. රංගවල මහත්තයාගේ මූණේ මිරිකුව අරක්කු භාගයක් ගන්න පුළුවන්. හොඳට මම බොන මිනිහාගේ මූණේ හොඳට පේනවා මෙයා බොනවද මෙයා නොබොනවද කියලා. ඒ නිසා රංගවල මහත්තයාගේ ආයේ බැලුම් පුම්බන්න ඕනේ නැහැ. එයා කොහොමද බොනවා, බඩු දාන කෙනෙක් තමයි. එයා ගැන මූණ දැක්කම පේනවා. පුද්ගලිකව රංගවල ගරු මන්ත්‍රීතුමාගේ සම්බන්ධයෙන් එතුමාගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය ඇත්තටම මේ සභාවේ මම ඉතාමත්ම කනගාටුවෙන් සහ පිළිකුලෙන් හෙලා දකිනවා. මොකද රංගවල මන්ත්‍රීතුමා ගැන පුද්ගලිකව දන්න සියලු දෙනා පොඩ්ඩක් ඉන්න ඔයා කතා මම අහගෙන හිටියනේ. ඒ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය මේ සම්බන්ධයෙන් මේ සමාජ මාධ්‍ය තුල කතා කරපු දේ තමයි මේ කට්ටිය මේ කරගහගෙන යන්නේ. ඒ සිදුවන අවස්ථාවේදී එතුමා බීමතින් හිටියද නැද්ද කියන එක සම්බන්ධයෙන් අදාළ අධිකරණයට කරුණු වාර්තා වෙයි. ඒ නිසා සමාජ මාධ්‍ය තුල තියෙන දේවල් සම්බන්ධයෙන් අරගෙන ගිහිල්ලා Honorable Anton Jayakodi, you have 11 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, Honorable member, please restrain yourselves. මේ ඒ කතාවලට රං ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඒවට ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. හික්කෙක් ගගා ඉන්න. අහිංසක මැරිච්ච මිනිස්සුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයාලට මේක විහිළුවක්. ඔව් අපි දැක්කනේ ඔයාලගේ විහිළු මීට කරුණ ඇමතුමා මේ කරුණා කළා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. අපෙන් අහගන්නත් එපා. ඔබතුමාලා මිනිස්සු පස් කඳු වලට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු ගන්න ලෑස්ති වෙනවා. ගා නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමාට මේ විපක්ෂයට චෝදනා කළා මේකත් බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් වැරදිලා. ගම් වතුරක් ආපු හැම වෙලාවෙම වැඩිම පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්කයක් තමයි මාතර දිස්ත්‍රික්කය. හැබැයි මේ වෙලාවේදී අපි ඒක කළමනාකරණය කරගත්තේ ගිය අප්‍රේල් මාසෙ ඉඳලා නිල්වලාග සුද්ධ පවිත්‍ර කරා අපි. කිලෝමීටර් 34ක් අකුර ඇසින්දර මාතරට ගඟ සම්පූර්ණ සුද්ධ කරා නියෝජ්‍ය කතානායකතුමා අවුරුදු 25කට පස්සේ. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට ගම් වතුර කළමනාකරණය ගන්න පුළුවන් වුණා. නැත්තම් ඇත්තටම රටේ අනිත් දිස්ත්‍රික්ක වලින් මාතරටත් ආපදාවට උදව් ගන්න එන්න සිද්ධ වෙනවා. ගාල්ලටත් එන්න සිද්ධ වෙනවා. හැබැයි ගාල්ල මාතර ඒක අර සමහර තැන්වල අපි දැක්ක Facebook එකේ නිල්වලා කුමලිය නිදි කියලා. නෑ. එයා අපි නිදි කෙරෙව්වා.